ලස්සන තාලේ ලොව නැහැවේ වරුකානින් අඳුරේ. Hey buddies, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් වෙනවා. ඉතින් මේ දවස්වල අපිට නිවාඩු, ඒක නිසා මම ආවා library. මම first time public library එකට ආපු. ඉතින් මං ඇවිත් මගේ පාඩම් වැඩ ටික කරා. ඇත්තටම ගෙදර ඉඳන් පාඩම් කරනවට වඩා ලයිබ්‍රරි එකට ඇවිල්ලා හෝ කොහෙට හරි ගිහින් පාඩම් කරද්දී අර පාඩම් කරන කාලය වැඩි. මොකද දැන් ගෙදර පාඩම් කරද්දී අපි අනිත් ඒවාත් කරනවනේ, එක තැන ඉඳගෙන ඉන්නේනේ. මම නම් ලයිබ්‍රරි එකට එන්න ලොකුම හේතුව මට ගෙදර ඉඳන් පාඩම් කරද්දී හරිම කම්මැලි නිදිමත එනවා. ඒක නිසා මම ඉතින් පොඩි වෙනසකටත් එක්ක ලයිබ්‍රරි එකට ඇවිල්ලා බැලුවා. ඇත්තටම පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් කමෙන්ට් කරන්න ඔයාලත් ලයිබ්‍රරි යනවද? ගෙදර ඉන්නවට වඩා ලයිබ්‍රරි එකට ගියාම හොඳට පාඩම් කරන්න පුළුවන්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අදට ලයිබ්‍රරි එකේ පාඩම් කරලා ඉවරයි. දැන් ගෙදර යන්න තමයි යන්නේ. ගෙදර ආපු ගාම වොෂ් එකක් දාගෙන මම කරේ දවල්ට කාපු එක. ඉතින් දවල්ටත් කාලා ටිකක් කරලා ඉඳලා මම ගෙදර ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. ඉතින් අද රාට පොඩි සෙලිබ්‍රේෂන් එකකුත් තියෙනවා. ඒකටත් ඔයාලට එක්කයි යන්න. मनलोल रंग सेना हदेसियुम वदाहरा නැවතිලා රැවලා මාමිනා ගෙදර ආවා. මොකද අද මාමිගේ බර්ත්ඩේ එක. නුඹ රහස කියන ගීතා ඔය අපේ චුලියය මාව උස්සන සුන්දර මොහොතක්. මම හැමතැනම වීඩියෝ ගන්න එකට හැමට එක එක ඒවා කියනවා. මම සැලෙයුවට හිරිවැටුණු සඳසේයා නිදිවර තනිවෙන්න හදවත් දැන් හිගයි. හෙමින් සැරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. අපි ඊට පස්සේ මොනෝපොලි ප්ලේ කරා. ඔය වම් අතින් කනවා වගේ පෙවුනට කැම් එකට තමයි වම් අතින් වගේ පේන්නේ. නැත්නම් මං කන්නේ දකුණු අතින්. එහෙනම් අද vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකක් කරන් එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. බයි.